වේලාසනින් වැඩට යන්න ඕන නිසා පෑ භාගයකට කලින් මං ආවා බස් හෝල්ට් එකට. ඉතින් බස් හෝල්ට් එක මෙහා පැත්තේ තියෙන්නේ ලස්සන බෝන්මත්ස් පාක් එක. ඉතින් මේ පාක් එක අද ඉතින් හරිම ලස්සන සනී දවසක්. ඉතින් හැමෝම එළියේ ඉන්නේ. ළමයින්ගේ ස්කූල් හොලිඩේස් නිසා ඉතින් ළමයිනොත් මේ පාක් එකට ඇවිල්ලා හොඳට එන්ජොයි කරනවා. ලස්සන පුංචි ලේක් එකක් තියෙනවා. ඒක බෑලා ළමයි කකුල එහෙම දාගෙන සෙල්ලම් කරනවා. පොඩි බලු පැටියන් දෙන්නෙකුත් හිටියා ඒ ලේක් එකේ පුංචි ලේක් එකේ. ඉතින් ගොඩක් අය හොඳට ලස්සනට රිලැක්ස් වෙනවා. ඉතින් මටත් ඉතන පැය භාගයක කාලයක් තියෙන නිසා පොඩ්ඩක් පාක් එකේ ඇවිදලා ලස්සන මියුසික් එකක් මම හරි ඈත ප්ලේ කරනවා. ඒකත් බලාගෙන මම ඉතින් මේ මිනිස්සු ලස්සනට පරිසරය විඳින හැටි එන්ජොයි කරගෙන මමත් ඉතින් වීඩියෝ එකක් කරා ඔයාලට බලන්න. ලස්සන තැනක් හරිම නිස්කලංකයි. සනි ඩේ එක නිසා හරිම ෂෝක්. ඉතින් මං ඔන්න තව චුට්ටක් ඈතට යනවා. අන්න ආරං කොනට තමයි මං යන්නේ. ඉතින් බලන්න ඔයාලට බලා ගන්න පුළුවන් මිනිස්සු කොච්චර සනි ඩේ එකට කැමතිද කියලා. වැඩට යන්නත් ඕනා. ඉතින් මොනා කරන්නද? පොඩ්ඩක් ඉතින් රිලැක්ස් වෙලා යමු කියලා ඔන්න ඉතින් මම චුට්ටක් ඉඳගත්තා. ඉතින් එන්ජොයි කරා පාක් එක ෂෝක් එකට. නම් සුබ දවසක් ඔයාලා හැමෝටම.